ඉතින් මේ AI නිසා ලෝකයේ දැන් යන වේගය කොච්චරද කියනවන එක දවසන් නිදාගෙන හැරෙද්දී ගොඩක් දේවල් වෙනස්සලා ඉවරයි. ඉතින් මේ පහුගිය දින 7 විතරක් ගත්ත මේ පික්සා කොල්ටගේ ඇනිමේෂන් හදන AI මහනවුන රොබෝලා එහෙම නැත්තා හීන දකින AI ඒජන්ලා වගේම අභ්‍යවකාශය දෙන AI ඩේට සෙන්ටර්ස් දක්වා පුද්දුම හිතන දේවල් ගොඩක් මේ එක සතියක එක දවස් 7ක් ඇතුළට වෙලා ඉවරයි. ඉතින් මම හිතුව මේ ගිය සතිය ඇතුළට වෙච්ච පිස්සු හැදෙන අප්ඩේට්ස් ටිකක් අද වීඩියගෙන් කතා කරන්න. ඉතින් අන්ති වෙනකම් බලන්න මොකද මේක අන්ති වෙනකම් වලු හම ඔයාලට තිදේ මෙච්චරික්මට දැම් මේ ලෝකය දියුණනවාද නැත්තම් මෙහෙමත් දේවල් මේ ලෝකය වෙනවාද කිය. ඉතින් පලවෙනි දේ තමා මේ ඇනිමේෂන් මේ බයිඩ්ඩාන් සමාගම හඳුන්ලා දුන්න සීඩන්ස් 2.0 නිසා දැම් මේ ඇනිමේෂන් ශේෂත්‍රයම ගොඩක් වෙනසලා ඉවර. ඉතින් මේ පරවිය දෙන්න රන්ඩුවන මේ වීඩියෝ බල මේක කොල්ඩිය ගොච්චරද කියනම් මේක ඇත්තරම අපිට හිතන් ලබ මේක ඒ වලින් ජනරක් කරප ඇද එමනත්තම් මේ පික්සාහරි ඩ්‍රීම්වර්ක් හරි ස්ටඩියකින් හදපගදිය. ඉතින් මේ සාමාන්‍යයෙන් මාස කීපයක් යන වැඩත් දැන් පැය ගානක් ඇතුළද එහෙම නැතැන් ඊටත්තඩි අඩු කාලකින් ඉගැන එහෙම මහලොකුවට දැනුවන්න ඇති ඕනම කෙනෙට කරන්න පුළුව. ඉතින් මේ ඉතාම අඩු කාලකින් මේ වගේ දෙයක් කරන්න පුළුවන එක පුළුවන් වුණ එක තනි නිර්මාණකරුව ඉස්සරහට ගොඩක් බිහිවෙයි. හැබැයි ඉතින් අර ගොඩක් කල් මේ ශේෂත්‍රයම වැඩ කරපු අයන කියන්නේ මේක මේ මිනිස් හැඟීම් ටිකක් අඩු එහෙම නැත්තන් චලනයංවල ස්ටිෆ් ගතිරයක් වැඩී කිය. ඉති කොහොමොනද ඉස්සරාට මේ වගේ හොඳ කොල්ඩ ස්ටඩියෝ කොල්ඩේ කාටුන් හදන්න මේ අපි ගෙදර ඉන්න ඕනෑම කෙනට පුළුවන් වේ. ඉතින් දෙවැනික තම ඔයා ගයා විකුණන්න හරි කුලියට දෙන්න හරන්න ඉන්න මේක ගොඩක් වැදගත්තේ මේ සුපර්ස් ප්ලට් කියන නොමිලේ දෙන ටූල් එක යුස් කරලා ඔයාගේ මේ සාමාන්‍ය ෆෝන් එකෙන් ගන්න වීඩිය එක ඇත්තරම ඇතුළේ මේ ගිහිල්ල බලන්න පුළුවන් ෆොටෝරියලිස්ටි 3D සීන් එක බවට පත් කරන්න පුළුවන්. ඉතින් හිතන්න දැන් ඔයාට හරි කාට හරි ගයක් කුලියර ගන්න එහනත්තන් ගයක් මිලදී ගන්න ඔන්නන් දැන් ලෝක ඕනම තැනකිෙන තමන් ගන්න යන ගේ ඇතුළේ මේ ටුව එකක්ගේ මේකින් බලාගන්න පුළුවන්. ඉතින් මේ රියල් ස්ටේට් ඒජන්ලා නැතුව ඔයාට තනිය මුණත් ගෙවල් විස්සප්තිහා තනියම ඔයාටම බලාගන්න හැකියාව මේකින් ලැබෙනවා. ඉතින් ඊළඟ දේන ඇතරම ගොඩක් පුදුම හිතන දෙයක් ඒක ඇතරම හිතාගන්න අමාරු මමන ඇතරම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙන ඒ ඇතරම හිතාගන්න අමාරු දෙයක්. මේ දකුණු කොරියාවේ සෝල් ලගනුවරදි ලෝකෙ පලවෙනි රොබෝ හාමුදුරුවගෙන ඒ ගැන මේ ගාබි කියන රොබෝවරයා බුද්ධගම වැළඳ ගත්තා. ඉති මේ සම්ප්‍රදායක සිවරක් ඇැනෙන මේ රොබෝරයා මේ ඇනි භික්ෂූන් ඉදිරි ප්‍රතිඥා දුන්නා බුදු දහම වෙනුවෙන් කැපයනවාගේ. ඉති ඇත්තරම ඒ වගේ දෙයක් මේ වෙයි කියලා හිතා ගන්නත් තමාරුයි. ඒ ඇත්තරම රොබෝගෙනට එහෙම ආගමක් කළඳ ගන්න පුළන්දගේ ප්‍රශ්නත් සමහරු හල තිබ්බා. ඉතින් එම දෙවලු දැන් ලෝක වෙනවා එවුණ. ඉතින් අනික දැන් අපේරට එවුණත් මේ හාමුදුරුවරු කරන වැඩ එක් වලදී ඉස්රාට අපේරට වුණත් ප්‍රබෝ හාමුදුරුව ඉන්න පුළුවන් ගෙනල්ල සමරයට දැගන්න හාමුදුරුවන්ට ඩිය හොඳ එන්න පුළුව. ඉතින් ඔයාලා මේ මයිටසෝ් කෝපයිරට පාචි කරන ඇති. ඉතින් ඔන්න දැන් ඒකට තනකාරයකින්න ඒ වෙන කවරුන්නේ ටලෝඩ්. ඉතින් ටලෝඩ් දැන් එක්සෙල් පවපොයින්් වගේම වර්ඩ් එකට නිල වශයෙන්ම ඇවිල්ල තියෙනවා. ඉතින් විශේෂත්වය තමා මේකේ ඔයා මේ එක ඇප් එක්ක මොනහරි වෙනස් කරදී කියන වර්ඩ්ගේ හරි පවපොයින්ට්ගේ එමනත එක්සෙල්ලගේ මොනහරි වෙනස් කරනවා නම් මේ ටලෝඩ් ඒක කන්ටෙක්ස්ට එක අරගෙන ඒ විදිහරම අනිත් ෆයිල් සලත් ඒක ඔටෝමටිකලිම වෙනස් කරන. ඉතින් වාට මේ වෙන වෙනම ඒවයිකින් එක මේ ෆයිල්ලගේ චේන්ස් කර ඉන්නවන නෑ. ඉතින් ඊළඟ දේ තමා දැන් ඕනම කෙනට ගේම් ඩිවලප කෙන කන්න පුළුවන් ගොඩක් අයගේ ගොඩක් ගේම්ස් ප්ලේ කරන්න ආසයි. ඉතින් ඒවගේම ගොඩක් අය එකකායට එක අයිඩියස් තියෙනවා. ඉතින් තමන්ගේ හිතේ තියෙන අයිඩිය එකක් කොහොමද ගේම බවට ඇත්තරම හදන්න පුලන්න. ඉතින් දැන්ගේ දේත් කරන්න පුලන් යාල් මේ ලොකෝ ගේම් ඩියලප කෙනෙක්කොත් එම අවුදු ගන කියන්න ඕන්න මේ දෙත් දැන් ඇතරම කරන්න පුළුවන්. ඉති මේ කරගන්න පුලන් මේ යුනිට ඒයි කියන එක ටූල එක හරා වාඩ තියන්න ෆික්ම ඩිසයින්න දෙන්න විතරයි එක යුයි එක කරලා එකට අවශ්‍ය ස්ට්‍රිප් ලියල දෙන්න මේ ඒයකට පුලුව. ඒවගේම ඔයා කැමතිනම් මේක ටලෝඩ් හරි ජිපිට වගේ හරි ප්ලක් කරන්නත් පුළුව. දැනට එහෙම මහා ලොකූ ගේම් සදන්න බෑ හැබැයි ගොඩත් දුරකට හොඳ විදිර මේක ඇත්තරම වෙනවා. මේකෙන් හොඳ දෙවල් ඉස්සරට කරන්න පුලන් වේ. තින් මේ රෝබෝත වක්ෂණය ගත්තොත් ඒ පැත්තනොත් ඇතරම හොඳ දේවල් කීපයක් එලිරාව. එකෙන් ප්‍රධානම දෙයක්ත්තම මේ බෝස්ටන් ඩයිනමික්ස් ලාගේ ඇටලස් රබෝ මේකට ඇත්තනවා මේ පුදුම හිතන විදිර බැලන්ස ඇතියෙන. ගැන සාමාන්‍ය අපි වීඩියෝසලත් දගෙන හර රොබෝල බැලන්ස් නැතු එහමයා කියල වැටනවා එහෙම අමත්නවා
සමහර වෙලාට කකුල් පැටලාට වගේ ඉදවලන හැබැයි මේ රොබෝට ඇතම ගොඩක් පුදුම හිතන විදිර බැලන්ස තියෙනවා තරම් මිනිහට වැඩිය බැලන්ස තියෙනවන්න ඉතින් යාලගේ අලුම වීඩියගෙන් පෙන්න්නවා මේ බැලන්ස එක යා මේක බැලන්සය කොච්චර දියුණුද කියලා ඉතින් ඒකති පෙන්න්නවා මේ රොබෝ ඇතරම අදකින් හිටගෙන පවා ඒක බැලන්ස් කරන ඉන්න ලස්සන් ඉති ඊලාන්දේ තම මේ ජෙනසිස් ඒයි සමාගම ජෙනි 26.5 රොබෝ මොඩලයක් කෙලියට දාලා තියෙනවා ඉති මේක තියෙන මේ මනුස්සේගේ අධ්‍යයක් ඔය හරි සිවුම් වැඩ කරන්න පුළුවත් එයට පුළුවන් මේ පියවර විස්සකින් මොනහරි කෑමක් යන්න එමනත්තම් පියානෝ ප්ලේ කරන්න ඒවගේම රුබික්ස් කිව්බ පවා මේ ඉක්මට විසඳන්න මේකට හැකියාව තියෙනවා ඒවගේ මේකොල කියන විදිර මේක ට්‍රේන් කල තියන්න තත්තරම මේ මිනිසුන්ගේ අත්වල චලනයන් උපයෝගී කරගෙන තමා මේක ට්‍රේන් කල තියන්න ඉති ඒවගේ මේ අන්ත්‍රපිස් සමග ෆයිනන්ස් පැතර ටලෝඩ් ඒජන්ලා 10 දෙනෙක් ක්‍රලිස් කරලා තියන්න මේ නිකම්ම චට්බොඩ්ලනේ මේගොල්ලා මූල්ලෙම වාර්තා පරීක්ෂා කරන මූල්ලේ උපදෙස් දෙන්න පුළුවන් සුපිරි ඒජන්ල සෙට්ට ඒවගේ මේ ගෝල්මන් සාච්චෝගේ මේ ලෝක ප්‍රසිද්ධ බැංකු දැනටවත් මේක යස් කරන පටන්ගරගෙනත් තියෙන ඉති මේ අයටරන් නිවාඩු ඕනෙත් නෑ නිදා ගන්න ඕනෙත් නෑ පැවිසි අතර වුණත් වැඩ කරන්න පුළුවන් ඉතින් සරට මොනව දෙන්න කියලා බලම අපි ඉතින් ඔන්න ඊළඟට ඇන්ත්‍රොපික් ස්පේසෙක් එක එතු වෙලා මේකට ලොකෝ පව එකක් කරගෙන තියෙනවා ඉතින් ඒවගේ මේ අපි හැමෝටම තිබ ලොකු ගැඩලුවතා මේ ලෝඩ්ගේ ඩේල් ලිමිට් එක හරි පන්ඩ ප්‍රීච්චන එක ඉති මේ ඩීල් එක නිසා මේකොල ඩේල් ලිමිට් දැන් ඩබල්ලලා තියෙනවා ඉතින් ඒවගේම ටලෝට් දැන් ඩ්‍රීමීන් හැකියාව තියෙනවා එකගැන හීන දකින්න පුලු එකගැන්න මේ ඔයා කරෝ පරණ වැඩ සීයක් විතර පරීක්ෂා කරලා තමන්ගේ වැරදි හදාගෙන අනාගතයේදී ඊට වැඩිය හොඳ විදිර උත්තර දෙන්න එමනතැයි වැඩය කරන්න එකට හැකියාව තියෙන හරියට මේ අපි අර හීනෙන් දේවල් මතක් කරනවා වගේ වැඩත් තමයි එකෙන් වෙන්න ඉතින් අන්තිමට ඔයා ට්‍රෝම් බ්‍රවස එක පාචි කරන නම් මේ අනිවාරම දැනගන්න ඕනේ මේ Google සමාගම ඔයාලටත් හොරෙන්ම ඔයාලා කම්පියුට එකට 4GB ෆයිල්ලත් දාලා තියෙන ඒක තමා ජෙමිනයි නැනෝ කියන ඒ අය ඉතින් ඔයා මේක ඩිලිට් කරත් හයත් ඒක ඔටෝම ඩවන්ලෝඩ් න ඉතින් Google මේක උත්සා කරන්න ඔයාලා ඩිවයිස එක ඇතුළම ඒ අය එකක් රන් කරන්න ඉතින් ගොඩක් අයි මේක ප්‍රයිවසි කන්සන්ස් පවා ඉදිරිපත් කරලා තිබ්බා අපල මේක තිසරට මොකද වෙන්න කිය තින් බාන්ඩ සතියක් ඇතුළත මේ ලෝකේ දැම ඒ නිසා කොච්චර දේවල් සිද්ධ වෙලා තියෙන දිය ඇනිමේෂන්ස් රොබෝලා ඩේට සෙන්ටර්ස් මේ හැම දෙයක් එක්කම ඒ එකතු වෙලා තියෙන ඉතින් ඔයාලා හිතන්නේ තව අවුරුදු පහකින් වගේ මොනවගේ තැනක මේ ලෝකේ තිය කමෙන්ට් දානයන්න